සමහර දවස් තියෙනවා හිතට හරිම බරයි. කාටවත් කියා ගන්න බැරි, ඒ වගේම තේරුම් කරලා දෙන්න බැරි. ලොකු පීඩනයක් ඔයා හිත හිර කරගෙන ඉන්නව නේද? ඒක ආදරය නිසා වුණ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතය ගැන තියෙන අවිශ්වාසය නිසා වෙන්න පුළුවන්. අපි බලමු මේ හැම ප්‍රශ්නයකටම අද උත්තර මේ කාඩ්ස් තුنين. මෙතන කාඩ්ස් තුන මම නම් කරනවා 1 2 3 කියලා. ඔයා මේ කැමති කාඩ් එකක් තෝරගන්න. අපි බලමු. ඔයාට කාඩ් දෙකකට හිත ගියා නම් ඒ දෙකම ඔයා මතක තියාගන්න. අපි බලමු ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය මොකක්ද කියලා. අනිත් දේ තමයි ඔයාට මඟ පෙන්වීමක් අවශ්‍යම මොහොතක තමයි යුනිවර්ස් එක විසින් ඔයාට මේ වීඩියෝ එක ඔයාට පෙන්වන්නේ. අපි එහෙනම් බලමු මොනවද කාඩ් වල තියෙන්නේ කියලා. පළවෙනි කාඩ් එක. ඔයා දැන් ඉන්නේ අත්‍තරම ලොකු හිතේ අමාරුවකින්. කවුරු හරි ඔයාගේ විශ්වාසය කඩ කරලා හෝ ආදරය නිසා ඔයා ගොඩාක් තනි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ ටැරෝ කාඩ් එකෙන් කියන්නේ රිදෙන තැන් වලින් තමයි සුව වීම ආරම්භ වන්නේ. අතීතේ බදාගෙන අඬන්න එපා. ඒ වේදනාවට ඉඩ දීලා ඒකෙන් නිදහස් වෙන්න ඕනි කියලා තමයි ඔයාට කියන්නේ. ළඟදීම ඔයාට අලුත් සලකුණක්, අලුත් දෙයක්, අලුත් බලාපොරොත්තුවක් ඔයාට අනිවාර්යෙන් යුනිවර්ස් එකෙන් ලබා දෙනවා. ඔයාට අවශ්‍ය සහනය තියෙන්නේ අත්හැරීම තුල පමණයි. අපි බලමු දෙවෙනි කාඩ් එක. දෙවෙනි කාඩ් එක. ඔයාට පේනවද මේකේ හඳ? ඒ වගේම සුනඛයෙක් ඉන්නවා. ඔයාට ඒකෙන් කියන්නේ ඔයාගේ සම්බන්ධතාවය හෝ ඔයාගේ ජීවිතය ගැන ඔයා ඉන්නේ ලොකු බයකින්. ඉස්සරහට මොනවද වෙන්න යන්නේ? මට මොනවද තේරෙන්නේ නැහැ කියන බය ඔයාව මානසිකව වටලා තියෙනවා. ඒ වගේම තමයි හැමදේම ඔයාට පැහැදිලි නැති වුණත් ඔයාගේ හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න ඕනේ. හිතේ මවාගත්තු අනියත බය ඒකට රැවටෙන්න එපා. තව ටික දවසකින් හැමදේම ඔයාට පැහැදිලි වෙයි. හැම රහසක්ම එළි වෙයි. ඒ හින්දා ඉවසීමෙන් ඉන්න. අපි බලමු තුන්වෙනි කාඩ් එක. තුන්වෙනි කාඩ් එක The Star. ඔයාට තියෙන්නේ ඔයා කොච්චර වැටිලා හිටියත් විශ්වය ඔයාව අමතක කරලා නැහැ කියලා ඔයා මතක තියාගන්න ඕනේ. මේ කාඩ් එක ලැබුණේ ඇත්තටම ඔයාට ආශිර්වාදයක් විදිහට. ඔයාගේ මානසික පීඩනය ළඟදීම නැති වෙනවා, ඉවර වෙනවා. ඒක හැමදාම තියෙන්නේ. ආදරය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන කාලයක් ඉස්සරහට එනවා. ඒ වගේම තමයි ඔයාගේ හිත සුවපත් වෙන කාලය දැන් ආරම්භ වෙලා තියෙන්නේ. යුනිවර්ස් එක ඔයාගේ ප්‍රශ්න බාර ගන්නවා, ඒවා විසඳලා දෙනවා. ඔයා වෙනුවෙන් ලස්සනම දේ ලැබෙන්න නියමිතයි. ඒ හින්දා ඕනකට වඩා කල්පනා කරන්න එපා. අපි දැන් මේ කාඩ් වල තියෙන ඔයාට වෙන වෙනම මැසේජස් තියෙනවා. අපි මොනවද මැසේජස් කියලා බලමු. පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට යුනිවර්ස් එකකින් ස්පෙෂල් මැසේජ් එකක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ මැසේජ් එක කියලා. ඔයාගේ හදවතේ මේ වෙලාවේ තියෙන්නේ ඇත්තටම වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු වේදනාවක් වෙන්න පුළුවන්. කවුරු හරි ඔයාගේ විශ්වාසය බිඳලා තියෙනවා, නැත්නම් ආදරය කරන කෙනාගෙන් වෙන් වෙලා ඉන්න එක දරා ගන්න බැරුව ඉන්නව නේද? ඔයාට යුනිවර්ස් එකේ තියෙන මැසේජ් එක තමයි මේ වේදනාව ඔයාට ආවේ ඔයාව වටන්න නෙවෙයි. ඔයාව මීට වඩා ශක්තිමත් කෙනෙක් කරන්න තමයි මේ වේදනාව ඔයාට ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයාට අතීතයේ සිද්ධ වුණ ඒ රිදුන තැන් අත්හරින්න ඕනේ. ඒ මතකයන් අත්හරින මොහොතේම තමයි ඔයාගේ සුවපත් වීම ආරම්භ වන්නේ. අලුත් සතුටකට ඉඩ දෙන්න ඔයාගේ හිත ඇත්තටම නිදහස් කරන්න. එතකොට දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට තියෙන ස්පෙෂල් මැසේජ් එක බලමු. ඔයා ඉන්නේ හරිම ව්‍යාකූල තත්වයක. ඒ වගේම සම්බන්ධතාව ඉදිරියට යයිද? ඔහෝ ඇය මට ඇත්තටම ආදරේද? මේ වගේ දහසක් ප්‍රශ්න නිසා ඔයාට නිින්ද පවා නැති වෙලා ඇති. ඔයාට යුනිවර්ස් එකේ තියෙන මැසේජ් එක තමයි හැමදේම එකපාර තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ හැමදේම තියෙන්නේ මීදුමකින් වැහිලා වගේ. ඒත් ඔයාගේ හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න, ඔයාගේ හිත කියන දේ විශ්වාස කරන්න, ඉක්මන් තීරණ ගන්න එපා. ඒ වගේම තව දවස් කිහිපයකින් ඔයාට නොපෙනුණු සත්‍ය ඉබේම හෙළි වෙනවා කියලා මට කියන්න පුළුවන්. අපි බලමු තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට මොකද තියෙන විශේෂ මැසේජ් එක කියලා. ඔයා කොච්චර ප්‍රශ්න මැද හිටියත් ඔයාගේ ජීවිතේට ආශිර්වාද ගලාගෙන එන කාලය උදා වෙලා තියෙන්නේ. ඔයා හිතෙන් වැටිලා ඉන්නවා නම් ඒ හැම දෙයක්ම ඉවර වෙලා. විශ්වාසය අත්හරින්න එපා. ඒ වගේම ඔයාගේ සම්බන්ධතාවයේ තිබ්බ බාධක ඉවත් වෙලා නැවතත් සතුට උදා වෙන ලකුණු අනිවාර්යයෙන්ම පේනවා කියලා මේ කාඩ් එකෙන් කියනවා. ඔයාට ඇත්තටම අගය කරන, ඔයාට සලකන, ඔයාට ගරු කරන ආදරයක් ඔයාගේ ජීවිතේට ළඟදීම ලැබෙනවා කියලා යුනිවර්ස් එකෙන් ඔයාට කියනවා. හිත සංසුන්ව තියාගන්න, ලස්සනම දේ ලැබෙන්න ටිකක් කල් ගත වුණත් ඉවසලා ඉන්න කියලා තමයි ඔයාට මේ මැසේජ් එකේ තියෙන්නේ.
ඉතින් මේ රීඩින් එක ඔයාගේ ජීවිතේට කොච්චර ගැලපෙනවද? ඔයාට ඒක දැනුණද කියලා මට කමෙන්ට් එකක් දාන්න. යස් කියලා කමෙන්ට් එකක් දාන්න. මේක බලන්න පෙන්වන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේක අනිවාර්යයෙන්ම පෙන්වන්න. එහෙනම් රීඩින් එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය ඔයත් එක්ක හැමදාමත් තියෙනවා කියලා ඔයා හොඳට මතක තියාගන්න.